දැන් පාලියෙන් තියෙන එක සිංහලට හරවලා ත්‍රිපිටකයක් පොතක් ගහලා තිබුණොත් ඒක හොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? කියන බලන්න. පාලියෙන් තියෙන ත්‍රිපිටකේ සිංහල භාෂාවට හරවලා ඔයගොල්ලන්ට දුන්නොත් හොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? ඇයි හොඳ නැත්තේ? එන්නේ. පාලියේ තිබිලා පාලියේ සිංහල අර්ථය තියෙන එක හොඳයි. මං අහන්නේ පාලි නැතුව සිංහලටම දුන්නොත් ඒක හොඳ නැහැ. ඇයි හොඳ නැත්තේ? භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා න භික්කවේ තථාගත පවේදිතෝ ධම්ම විනයෝ ඡන්දසෝ ආරෝපේ තබ්බෝ. මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මය විනය ඡන්දසට හෙවත් වෙනත් භාෂාවකට හරවන්නට එපා කියලා චුල්ල වග්ග පාළියේ බුදුරජාණන් වහන්සේමයි දේශනා කළා තියෙන්නේ. දැන් අපේ කට්ටිය මොකද කළේ? හැරෙව්ව සිංහලට. සිංහලට හරවලා මොකද කරන්නේ? පින්වත් මහණෙනි කියලා දැම්මා. හොඳයිද නරකයිද? අතිශයින්ම භයානකයි. ඇයි ඒ? දැන් අපි හිතමු මෙහෙම ඔය පින්වත් කියන වචනයට කවදා හරි අනාගතයේ දවසකදී වැරදි නිරුක්තියක් ආවොත් එහෙම එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. ලෝකෝත්තර කියන වචනේ තේරුම මොකද්ද? කියන්නේ අපච්චි ලෝකෝත්තර කියන එකේ තේරුම මොකද්ද? ලෝකයෙන් එතර වෙලා. දැන් උදාහරණයක් වශයෙන් කාම රූප අරූප කියන තුන් ලෝකයෙන් එතර වෙච්ච කෙනා රහතන් වහන්සේනේ. නේ? සම්මා සම්බුදු පසේ බුදුරජාණන් වහන්සේ. හරි. ලෝකෝත්තර කියලා කියනවා. අද ඒ වුණාට ලෝකෝත්තර කියන වචනේ භාවිත කරන්නේ මොකටද? මේකා මහා ලෝකෝත්තරයක් කියලා බයිනව නේද? එහෙනම් ලෝකෝත්තර කියන වචනේ වර්තමානයේ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? හැල්ලුවට ලක් වෙලා නේද? ඒකේ තියෙන අර්ථය වෙනස් කරලා ඔය වගේ පින්වතා කියන වචනයට කවදා හරි දවසක ආවොත් එහෙම වැරදි නිර්වචනයක් ආවොත් මොකද වෙන්නේ? එදාට අපි තේරෙන්නේ මොකද්ද? පින්වත් සරියුත් සාරිපුත්‍රයන් වහන්සේ කියනකොට අපිට තේරෙන්නේ මොකද්ද? එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගැනත් අපිට තේරෙන්නේ වැරදියටනේ. තේරෙනවද කියන එක? එහෙනම් මේ වචන මම ඔය එක වචනයක් විතරයි ගත්තේ. සිංහලට පරිවර්තනය කිරීමේ දෝෂ පෙන්වන්න. ඒස කරුණාකරලා මතක තියාගන්න. සිංහල භාෂාව වගේ භාෂාවල් වලට හරවන්න සුදුසු නෑ. මේ අපේ රටේ තමයි බඩේ අමාරුව ඔක්කොම තියෙන්නේ. ඕගොල්ලෝ බලන්නකෝ තායිලන්ත වික්ෂුන් වහන්සේලා පිරිසක් රුවන්වැලිසෑය හෝ කොහේ හරි ලංකාවේ තැනක වන්දනා කරනකොට කරණීයමෙත සූත්‍රය එහෙම කියන විදිය ඒගොල්ලන්ගේ භාෂාවෙන්ද කියන්නේ පාලියෙන්ද කියන්නේ? පාලියෙන් කියන්නේ. රතන සූත්‍රය පාලියෙන් කියන්නේ. කරණීයමත කුසලේන යන්ත සන්ත පදං අபிසමෙච්චසකෝ උජුච සුජුච සුවචෝච සමුදු අනතිමානි කියලා ඒගොල්ලන්ගේ වචන ඒගොල්ලන්ගේ හැබැයි භාෂාව පාලි. අපේ උන් කියනවා මොකද වෙන්නේ? පින්වත් මහණුන් විසින් රාත්‍රිය එකලු කරන වේලේ දෙවි බඹුන් විසින් පුදනා ලද්දා වූ මහා කාරුණිකයන් වහන්සේට සාදු සාදු තාච්චියට ආප්පේ දැම්මා වගේ සාදු කියනවා. ඉතින් මොකද වෙන්නේ? අපේ උණුත් ආයේ උඩ තියන් වදින්නේ. මේ අඩුපාඩු ටික හැදෙන්නේ නැති තාක් කල් රත්තරන් අම්මේ මතක තියාගන්න. අභිධර්මයේ නම් ප්‍රයෝජනයට ගන්න හිතන්නවත් එපා. අභිධර්මයේ ඔළුවට යන්න නම් මේ වැරදි අඩුපාඩු ටික නිවැරදි වෙන්නම ඕනද ඔයගොල්ලන්ගේ හදවත් තුල. භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන්නේ මොකද්ද? තථාගත පවේදිතෝ ධම්ම විනයෝ සකාය නිරුත්තියා පරියාපුනිතුන්ති. ස්වකීය නිරුත්තියෙන්ම ස්වකීය ආකාර තියෙන විදියටම තියන්න. ඒ කියන්නේ පාලියෙන්ම තියපල්ලා වෙනස් කරන්න එපා. තේරෙනවනේ? ඕක දැනගත්ත සමහර හාමුදුරුවෝ කෙනෙක් මොකද කරේ? සකාය නිරුත්තියා කියන එකට දාගත්ත තමන්ගේ භාෂාවට හරවන්න කියලා. ස්වකීය භාෂාවට හරව ගන්න කිව්වා කියලා. දැන් බලන්නකෝ කන්න ඕන්නාම කබර ගෝයා කෙලින්ම තල ගෝයා කරගත්තා. මොකද්ද? සකාය නිරුත්තියා කියන්නේ ස්වකීය තියෙන විදියටම තියන්න කියලා. ඒක හැදුවා මොකක් විදියටද? ඒක හැදුවා තමන්ගේ භාෂාවට ස්වකීය භාෂාවට හරව ගන්න කියලා තියෙනවා කියන. එතකොට ඒක හරිනම් මහා වග්ග පාළියේ තියෙන ඒක හරිනම් එතකොට මොකද වෙන්නේ? චුල්ල වග්ග පාළියේ තියෙන
න බික්කවේ ඡන්දසෝ ආරෝපේ තබ්බෝ කියන කෑල්ල වැරදි වෙන්න ඕන. ඒතකොට එහෙනම් බුදුහාමුදුරන්ට ඒ වෙලාවේ නිින්ද ගිහලා කියපු කතාවක් වෙන්න ඕන. නෑ. තථාගතයන් වහන්සේගේ වචන ආයි වෙනස් වෙන්නේ නෑ. තථාගතයන් වහන්සේ එතන දේශනා කරපු එකම තමයි මෙතන දේශනා කරලා තියෙන්නේ. තේරෙනවද? වෙනස් කරන්න එපා. වෙන භාෂාවකට හරවන්න එපා කියන එකයි ඔය කියලා තියෙන්නේ. හරි. මම ඒ කෑල්ල නතර කරන්න.